Hi loves. ඔයාලටත් තියෙනවද සිනිදු කර්ල් සෙට් වෙන්න අමාරු ටික වෙලාවකින් ෆ්ලැට් වෙලා එන hair එකක්? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කර්ලින් අයන් එකක් පාවිච්චි කරලා කොහොමද ෆයින් hair එකක් කර්ල් කරන්න කියලා. Simple steps කිහිපයකින් pro tips and tricks use කරලා flat hair, bouncy, long lasting curls ගන්න පුළුවන්. So let's get started and turn that flat hair into gorgeous curls. ෆයින් hair curls solve කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා preparation key එක තමයි මුලින්ම කොණ්ඩේ wash කරලා 100% dry කරගෙන ඉන්න ඕනේ. ඊළඟට අපි බලමු ෆයින් hair එකකට ගැලපෙන curling iron එක මොකක්ද කියලා. ෆයින් hair එකකට ගැලපෙන්නේ අඟල් 1ක පමණ පළල curling iron එකක්. මේකේ temperature එක celsius අංශක 150 180 අතර තියාගන්න. 180ට වඩා වැඩි කරගන්න එපා. මගේ කොණ්ඩේ wash කරලා හොඳින් dry කරගෙන තියෙන්නේ. next step එකේදී අපි කරන්නේ heat protectant spray එකක් apply කරන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් light weight mousse එකක් use කරන්න. ඒකෙන් කොණ්ඩේ හොඳට set වෙනවා. මම මෙතනදී use කරන්නේ heat protectant spray එකක් විතරයි. දැන් hair එක කුඩා sections වලට බෙදා ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට curling iron එක සිරස් අතට තියාගෙන මේ බැරල් එක වටේට කොණ්ඩේ wrap කරන්න ඕනේ. මේ විදිහට curling iron එක තත්පර 7-8ක් තියාගෙන ඉඳලා gently hair එක release කරන්න. ඔයා hair එක curl කරනකොට හැම section එකක්ම එකම විදිහට curl කරන්න බලන්න. එක තැනක වෙනස් විදියට තවත් තැනක වෙනස් විදියට කරොත් අවසානයේ look එක ටිකක් uneven වෙන්න පුළුවන්. එහෙම කරොත් ඔයාට nice smooth balanced curls ටිකක් ගන්න පුළුවන්. මේ ටික නම් super important. curl කරපු ගමන්ම brush කරන්න එපා. ඒකෙන් curls එහෙමම නැති වෙලා යනවා. අනිත් දේ තමයි අතින් අල්ලලා too much touch කරන්නත් එපා. හොඳම දේ තමයි curls ටික හොඳට cool වෙන්න දෙන්න. සම්පූර්ණයෙන්ම cool වුණාට පස්සේ ඇඟිලි වලින් හිමින් curls ටික separate කරන්න. මෙන්න pro tip එක. cool වෙන එක තමයි curl shape එක lock වෙන්නත් volume එක වැඩි වෙන්නත් හේතුව. අන්තිමට curls ටික දිගටම hold වෙලා තියෙන light hair spray එකක් use කරන්න. ඔයා මේ steps follow කරත් දවස පුරා මේ curls තියේවි. If you enjoyed this video, like එකක් දාන්න. ඔයාගේ hair type එකත් කියලා comment කරන්න. තව මේ වගේ videos බලන්න subscribe කරලා තියාගන්න. See you in my next video. Bye.